සමහරවිට අපි අහලා තියෙනවා සීයාගේ අතින් මුළු පිළිය අපහරණයටපත් වෙච්ච අවස්ථා. කියන්නේ වයසට යන්න කෙලෙස් වැඩි වෙනවා. එහෙම තමයි. දැන් තරුණ කාලේ තිබ්බ නැති ලෝභකම් මහලු වෙනකොට ඇති වෙනවා. තෘෂ්ණාව වැඩි වෙනවා. හරි එහෙම වෙනවා. එහෙම නැහැ කියලා කෙනෙක් නෑ හොඳේ. කාගෙත් එනම් රාත් වෙන්න බෑ. කාලාගත් කෙලෙස් තියෙනවා. ඒව හැංගිලා තියෙන්නේ. අවශ්‍ය තැනදී විතරයි ඒක මතුවෙන්නේ. අවශ්‍ය තැනදී මතුවෙන්නේ. අවශ්‍ය කාරණා මතුවෙලා එනකොට ඔන්න මතුවෙලා එනවා. මම කියන උදාහරණයක් කියන්නම්කෝ. කකචුරුම සූත්‍රය. අතුරු කතාවක් තියෙනවා. ඒ අතුරු කතාවේ සඳහන් වෙලා තියෙනවා මේ එක් නිවසක බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මහණෙනි එක් නිවසක හිටිය කාන්තාවක් බොහොම ධනවත් කාන්තාවක්. ඇය පිළිබඳව හොඳ ප්‍රසිද්ධියක් තිබ්බා. ඇය බොහොම ඉවසිලිවන්ත කාන්තාවක්. හරිම ඉවසන්ත පිළිස්වන්ත හරි ඉවසිලිව. ඒක තමයි ආගේ ප්‍රසිද්ධතාවය. ඉවසන කෙනෙක්. ගෙදර වැඩ කරා කාලි කියලා වැඩ කාලි. කාලිට හිතුණා අපේ නෝනා ඇත්තටම ඉවසන කෙනෙක් කියලා. මේක බොරු රගමක් කියලා ඇත්තටම බලන්න ඕනේ කියලා. කාලිය දවසක් ටිකක් දවල් වෙලා නැගිටිනවා. උදේ නැගිටිනකොට දවල් වෙලා ටිකක් නැගිටිනවා. ඒ දවසේ අර ඇත්ති ඇවිල්ලා කාලියට කියනවා ඇයි පරක් වෙලා නැගිටින්නේ කියලා ටිකක් තරහ පෙන්නුවා. ඒතර කාලිය දැනගත්තා මගේ අපේ ගෙදර නෝනාට කේන්ති යන්නේ නැතුව නෙමෙයි කේන්ති යනවා. නමුත් මං ගෙදර ඔක්කොම වැඩ ටික කරලා දෙනවනේ. ගෙදර රාජකාරී ඔක්කොම නොපිළිහෙලා මම කරන නිසා කේන්ති ගන්න හේතුවක් නැහැ. මේක තවත් පරීක්ෂා කරන්න ඕනේ කියලා දෙවෙනි දවසේ තව ටිකක් වැඩිපුර වෙලා ඉඳලා. මේ ඇටි දෙවෙනි දවසේ ඇවිල්ලා අර පළවෙනි දවසට වඩා ටිකක් මේ බැනලම යනවා. එතකොට කාලිය දැනගන්නවා මෙයා ළඟ කේන්තිය තියෙනවා. එහෙම ඉවසන කෙනෙක් නෙවෙයි මෙයා. තුන්වෙනි දවසේ තව ටිකක් වෙලිපුර ඉඳලා තව පරීක්ෂා කරන්න ඕනේ. ඕන එකක් ඕනෝලා පරීක්ෂා කරන්න යන්නේ. හරි. මොකද වෙන්නේ? දර පොල්ලක් කරාම ඔළුවටම ගහලා ලෝප්පා. ඊපස්සේ පාර දිගේ දුවගෙන යන ඔන්න බලාපල්ලා අර ඉවසනවා කියපු කාන්තාවගේ ඉවදින්නේ. කර්ම මතු වෙන්න ඕනේ කෙලෙස් හට ගන්න. කර්ම මතු වුණාම කෙලෙස් හට ගන්න. තමයි ස්වභාවය. ඒක අපි අපෙන් අත්දකින්න ඕනේ. අපි අපෙන් අත්දකින්න ඕනේ විවිධ අවස්ථාවන් අනුව තමයි ඒක එන්නේ. බුදුහාර එක තැනක දේශනා කරනවා මානෙනි හොඳට පත්‍ය පහසුකම් ආහාර පාන සුඩි සේනාසන පහසුකම් භික්ෂුවගේ වන්දනාමාන ඒවා ලැබෙනකොට භික්ෂුවට ගුණ පුරනවා කියන එක අමාරු එකක් නෙවෙයි. සිල් පුරනවා කියන එක අමාරු එක නෑ පහසුකම් තියෙනවානේ. හැබැයි පහසුකම් නැති ආහාර නැති අමාරුම වෙලාවේදී පහසුකම් මේ සිල් පුරනවා නම් ඒක තමයි හොඳම දේ කියලා. ඔය පහසුකම් වල පත්‍ය පහසුකම් හැම තිස්සෙම ලැබෙන්නේ වෙනස් වෙනවා. දුෂ්කරම තැනේදී ලකින සීල තමයි වැදගත්ම සීල කියලා කියන්නේ. අමාරුම වෙලාවදී ලකින සීල තමයි හොඳම සීල කියලා කියන්නේ. ඒ කියන්නේ අර දන් දෙනකොට කියන දුෂ්කර කාලවලදී දෙන දානේ සාමාන්‍ය කාලවලදී දෙන දානට වඩා වැදගත් කියනවා. ආනිසංස වැඩි කියනවා. අර මනාප දාන සහ මේ විශේෂයෙන් මේ කාල දාන වලදී කියන්නේ සත්පුරුෂ දාන වලදී කියන්නේ දුෂ්කර කාල දෙනවා නම් ආනිසංස වැඩි. සාමාන්‍ය කාල දෙනවට වඩා. ඒ කාලේ අවශ්‍යමයි. දැන් බික්ක කියලා කියන්නේ බික්කු කියලා කියන්නේ භික්ෂාටනේ නිසා භික්ෂුව කියලා කියනවා. පිටපාතේ වලින් නිසා ආහාර හොයාගන්න අනුන්ගෙන් ආහාර හොයාගන්න නිසා තමයි භික්ෂු කියන නම හැදෙන්නේ. දුර්භික්ෂ කියන්නේ ආහාර නැති නිසා. දුර්භික්ෂය. දුර්භික්ෂා කාලේ ආහාර දෙනවා. නැත්නම් අපිට ඕන නම් දුර්භික්ෂයක් ඇති කරන්න ඕන. දැන් අපි කියමුකෝ දූරියක් නැති කාලේ දූරියක් ගෙඩියක් කියලා කියනවා. අපි නිකන් නැත්තම් අපි කියමුකෝ යම් ආහාරයක් ඒ කාලේ හොයාගන්න අමාරුයි. හරි? හොයාගන්න අමාරුයි. මීපැණි. හොයාගන්න අමාරුයි. නැත්තම් මොකක් හරි ඖෂධයක් තියෙනවා. හොයාගන්න අමාරුයි. එවැනි හොයාගන්න අමාරු දෙයක් හොයලා ගෙනත් දෙනවා නම් ඒක දුෂ්කර ධානයක්. කියන්නේ
ප්‍රත්‍ය පහසුකම් විතරයි. අනිත් ඒවාත් ඒ වගේ. එන්නේ වගේ මිනිස්සුන්ට කාට හරි අනුග්‍රහයක් පිණිස දෙයක් පවතිනවා නම් කෙනෙක්ගේ ලේසියෙන් ලබන්න බැරි දෙයක්. දැන් ගත්තොත් අපේ ගස්වල හටගන්න පළදාවේ පළවෙනි කොට අපි කල්ලා පන්සලට ගෙනත් දෙන්නේ. එම චාරිත්‍රාක් තියෙනවා. දැන් මම ළමයෙන් කියනවා ඒ ගොඩාක් තමයි මට එහෙම කරලා තියෙනවා මේ අපි ඔය කැලේ කරන පූජාවක් ඉඳලා ඒගොල්ලෝ පඩිය ලැබලා ඒගොල්ලෝගේ ජීවිතේ ලැබලා පළවෙනි වැටුප. වැටුමෙන් යම් ප්‍රමාණයක්. මම කියන්නේ සීජයට සත ගානක් හරි කමන්නේ. ඒත් වෙලෙ මට දීලා තියෙනවා මගේ පඩියේ පළවෙනි එක. පළවෙනි කොටස මම පන්සලට පුරුදු කරා. එහෙම කරලා ඇතිනේ යම් මොකද? මම ජීවිතේ පළවෙනි කොටස දෙනවා කියන්නේ. කක්‍ර දාන. දුෂ්කර කාල දෙන දාන. අපි දාන ගැන ගියේ වෙන කතාවක් කරන්න ගිහිල්ලා පළවෙනි එක තමයි භික්ෂුව දකින්න අකමැති නම් පිළිහෙනවා උපාසකයා ඊළඟට සද්ධම්මං පමජ්ජති ධර්මය අහන්න ප්‍රමාද වෙනවා. කියන්නේ ධර්මය අහන්න නැත්නම් අවශ්‍ය වෙලාවට අහන්න නැත්නම් කරුණ කාලේ තමන්ට පුළුවන් කාලේ තමන්ට හැකියාව තියෙන කාලේ කියන්නේ දැන් මේ විතර ඉන්න හැමෝටම හැකියාව තියෙන කාලේ පන්සලට තාම යන්න එන්න පුළුවන්. ඇහැ කන පේන කාලේ. ලෙඩ ඇඳේ වැටුනම තමයි පමාදුනා කියලා කියන්නේ. ඒ වෙලාවේ බණ අහන්න ඕනේ මුකුත් කරන්න බෑ මොකද ඇඟ ඇතුලේ වාතයේ කිපිලා පිට කිපිලා සෙම කිපිලා ලෙඩ හැදිලා නේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ වෙලාවේ ධර්මයේ ප්‍රගුණ කරන්න බෑ. ඒ වෙලාවේ ධර්මයේ ප්‍රගුණ කරන්න නම් පුළුවන් කාලේ ධර්මයේ පුහුණු වෙලා තියෙනවා. පුළුවන් කාලේ ධර්මයේ පුහුණු කරලා තිබ්බොත් ඒ වෙලාවට අපිට ඒ සිහිය පිහිටව ගන්න පුළුවන්. ඉස්සා කියන ධර්මය අහන්න ප්‍රමාද වෙනවා නම් යා පිළිහෙනවා. ප්‍රමාද නොවෙනවා නම් දිනු වෙනවා. ආමුදුරු වැසුණු නොකරනවා නම් පිළිහෙනවා. ආමුදුරු වැසුණු කරනවා නම් දිනු වෙනවා. ඊළඟට අදිසීලේන සික්ඛති. උපාසකයන්ගේ නිත්‍ය සීලය පංචිල් නේ. එතකොට පංචිල් සාමාන්‍ය සීලය අදිසීල කියලා කියන උපාසකයාට තියෙන අටසීල. නවංග සීල දස සීල. ප්‍රථම අදිසීල කියලා කියන උපාසකයයි. ස්වාමීන් වහන්සේලාට අදිසීල කියන උපසම්පදා සීල නේ. අදිසීල සංඛ්‍යාත උපසම්පදා සීල කියලා අපි කියන්නේ නේ. ආම්දුරු උපසම්පදා කරනකොට ස්වාමීන් වහන්සේලාට තියෙන අදිසීලය උපසම්පදා සීලය. ගිහියන්ට තියෙන උපරිම අදිසීලය තමයි දස සීලය. එහෙම නැත්නම් අට්ඨාංග සීලය. උපෝසතය කරනවා කියලා කියන්නේ. පංචශීල ගන්න ගමන් පුළුවන් කාලවල පුළුවන් විදියට අටසිලුත් ගන්නවා. අදි සීලයේ හික්මෙන්න ඕනේ. මොකද එතකොට වෙන්නේ සිල් පුරනකොට කෙලස් අඩු වෙනවා. දැන් බලන්න විකාල භෝජනේ වගේ සිල්පදයක්. පුරනකොට ආහාර තෘෂ්ණාව අඩු වෙනවා. ආහාරත් එක්ක ලොකු තෘෂ්ණාවක් අපේ තියෙනවා. අපේ මනස තෘෂ්ණා වෙනවා ආහාර වල. ඒක හොඳටම තේරෙනවානේ ඔය වෙසක් දවස් වලට කුසල් දවස් වලට නේ. අපේ පන්සල් වල සෙනග නෑ වෙසක් එකට ඇත්තට. දන්සල් පන්සලේ නෑ දන්සලේ තියෙනවා. අපි පොඩි උපක්‍රමයක් කරනවා ඒ තමයි බණක් කියලා බණට පස්සේ දන්සලක් දෙනවා කියලා ප්‍රචාරයක් කරනවා. ඒක බණක් දාලා දන්සල පුස්කාරයන් කරනවා. තමයි ප්‍රයෝගය. ඒ වගේ අපි කාටත් රස තෘෂ්ණාව කියලා එකක් තියෙනවා. හරි? එතකොට මේ දැන් පංචශීල වල විකාර භෝජනය කියන එක අටසිල් වල තියෙනවා නේ. ඊළඟට පංචශීල වල බ්‍රහ්මචර්යය කියලා එකක් නැහැ. අටසිල් වල බ්‍රහ්මචර්යාව කියලා එකක් තියෙනවා. නච්ච ගීත වාද්ද විසුක දසන මාලා ගාවිදු ලේපන දාන මණ්ඩන කියලා වෙනම තියෙන ඒ ඔක්කොගෙම වෙන්නේ අර ඒවා සම්බන්ධයෙන් තියෙන තෘෂ්ණා සිතිවිල්ල අඩු කරන එක. අදිසීලේ ශික්ෂණය ලබන්න ඕනේ හැම කෙනෙක්ම සිල් ගන්න ඕනේ. හැම බෞද්ධයෙක්ම බුද්ධවවාදී හැම බෞද්ධයෙක්ම හැමදාම හැම පොයටම කරන්න බැරි වුණත් කමන්නේ මේ වැඩිපුර සිල්වල වැඩි සිල්වල යෙදෙන්න ඕනේ. මම ඔබට කියනවා ඕන්නම් ඔය ඇත්තන්න පුළුවන් තව සීලයක් පුරන්න ඕනේ. ඔය අට සීල් දක ගන්න ගමන් හෝ දස සීල් දක ගන්න ගමන් මෙන්න මේ සීලෙත් පුළුවන් නම් පුරා ගන්න. අමාරුයි. වීරියවන්ත කෙනෙක් ඉන්නවා නම් කරගන්න. මම මේක පුරලා තියෙනවා මහාන ජීවිතේ. ඒ නිසා මම මේ කියන්නේ ඔබට. ඒකාසනිකංග පත්ත පින්ටිකංග කියලා දුතංග දෙකක් තියෙනවා. දුතංග 14ක් තියෙනවා. 14න් ඔබට පුරන්න පුළුවන් මෙන්න මේ දෙක. ඒකාසනිකංගය පත්ත පින්ටිකංගය කියලා. හැබැයි ඒකට ජීවිතේ ටිකක් පුහුණුවක් තියෙනවා. දැන් සාමාන්‍ය ජීවිතයේ ආහාර පාන ගන්නවනේ ටිකක්.
දැන් සීල් ගත්තම වේල් දෙකයි. වේල් දෙකයි. එතකොට ඒ සීල් ගත්ත දවසේ වේල් දෙකක් ගන්නවා වෙනුවට එක වේලක් ඒකාසනිකයි. අද මෙතන මෙහෙම ඉඳගෙන දන් වැළඳුවා නම් අද දවසට වෙන මුකුත් ආහාර ගන්න නැහැ කියලා අපස ගන්න පුළුවන්. ඒ තමයි ඒකාසනිකංගය කියලා. ඒක අටසිල් සමාදන් වෙලා කාලයක් පුරුදු කරමු කෙනෙක්ට එතකොට ආහාර පිළිබඳව යාට අන්න හුරු වෙලානේ තියෙන්නේ. විකාල භෝජනේ හුරු වෙනයකට. එහෙම කෙනෙක්ට විතරයි ඒක කරන්න. එකපාර කරන්න බෑ. අපි ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර යන්න පුළුවන්. ඊළඟ පත්ත පිණ්ඩිකංගය තමන් කන්නේ ආහාර අනුභව කරන්නේ යම්කිසි භාජනයක නම් ඔය භාජනයෙන් විතරයි සියලු දේවල් කන්නේ. අයිස්ක්‍රීම් එකක් හම්බුණා ඒකත් අර භාජනය ගහන්නේ. ඒක ඒ භාජන පිඟාන කියනකොට පිඟාන හොදලා ඒකට අයිස්ක්‍රීම් එක දාන්න ඒ භාජනයෙන් විතරයි ආහාර වලදන්නේ. වතුර වල දාන්න බොණ්ඩ පැන් වල දාන්න කරන්න කෝපයක් ගන්න පුළුවන්. හැබැයි ආහාරමය ද්‍රව්‍ය දේවල් ගන්න එක භාජනයක් විතරයි පත්ත පිණ්ඩික. ඒ මහරහතන් වහන්සේලා සමාදන් වෙච්ච දුතන් කියනවා. වීර්යය තියනවා නම් කරන්න පුළුවන්. මහා කාශ්‍යප ඒ නිසා උපාසක උපාසිකාවන්ට මෙන්නම දැන් අටසිල් පුරන්න දැන් පන්සිල් පුරන්න එකක් අමාරු වැඩක්. අටසිල් පුරන්න එක ඊට වඩා අමාරු වැඩක්. ඒකට තව කැරිත් එකක් පුරනවා විතරයි. ඔය අටසිල් සමාදන් වෙලා ටිකක් අමාරු වෙන්න නැගන්නේ. ඒක තව ඒවා කියන්නේ වීර්යවන්තයෝ ඉන්න නිසා. දැන් මම මේ දුතංග ගැන මට ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා මට වීර්යයක් හදගත්තා මමත් ඒක රකින්න ඕනේ දවසක් හරි කියලා. ඒ වගේ යම් සිල්පද මම රැකලා තියෙනවා. අර වීර්යවන්ත දැන් පෙරක් සිල්පද යම් ධර්මදේශන අහනකොට ඒ වල යම් කාරණා බුද්ධ ශාසනයේ පිළිවෙත් තියෙනවා ඒ පුරණ ආසයි. ඒ බොහොම මේ ඊටාම ඉහළ ධර්ම. ඒ පුරන්න කැමැත්ත ඇති වෙනවා. හැමෝටම බැරි වෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් හරි වීර්යවන්ත නම් එයාට පුරන්න මේක උදව්වක් වෙනවනේ. ඒක මේ කියන්නේ. ඒ නිසා පන්සිලුත් ලකින ගමන් තව ටිකක් වැඩි පූර්ණ සීලයක් අඩුම ගානේ මාසෙකට එක් වතාවක් හතර පොයින්ට්ම කියලා කියන්නේ. හතර පොයින්ට් බැරි එක් වතාවක් පත් කරගන්න. මොකද සමහර සිල්පද රැක ගන්න අමාරු තරුණකම නිසා රැක ගන්න ටිකක් අමාරු. තරණ ජවය, තරුණ බලය, මේ යොබ්බන මදේ ඇගේ තියෙනවා. හැබැයි 40 වයින්කොට ඒ කතාව ඔක්කොම නේද? දැන් මට 37යි මට තේරෙනවා දැන් කොහොම කෙරුවි ඉවරයි. මට දැන් දිය වැඩි ආව අදිරුදුරු කුලින ඔක්කොම ඇඟේ තියෙනවා. මට පේනවා මං දුබල වෙමින් ඉන්න අවුරුදු 37 වෙද්දි මං දැන් වයසක මිනිස්සු වගේ මේ මීඩියට ඇඟේ ඔක්කොම ලෙඩ ටික තියෙනවා. ඒ තිබි මට තේරෙනවා 37ට මෙහෙමනම් මේ අම්මලා කොහොම ඉන්නවද තාත්තලා කොහොම ඉන්නවද කියලා. හරි? ඒ වගේ ඇඟ දුබල. හරි? තරුණ කාලේ යම්කිසි සත්‍යයක් මං තුල තිබ්බනම් දැන් මට ඊට වඩා වීර්යයක් තියෙනවා මං ඉක්මනින් මැරෙන්න නියමිතයි. ඒ නිසා මං තවමත් වීර්යවන්ත වෙන්න ඕනේ කියලා. දැන් අපි කතා කරේ තුන්වෙනි කාරණා. පළවෙනි එක මොකද්ද? පළවෙනි එකෙන් අපි කිව්වා භික්ෂුන් වහන්සේලා දකින්න අකමැති නම් එයා පිළිහෙනවා. ඊළඟට අපි ආයත් කළා සද්ධර්මය අහන්න අකමැති නම් ගියේ ඊ උපාසක කෙනෙක් එයා පිළිහෙනවා. ඊළඟට අදි සීලේ සමාදන් වෙන්නේ නැත්නම් අටසිල් සම් නැත්නම් එයා පිළිහෙනවා. පටන් ගන්න අඩුම ගානේ වෙසක්කටවත් සිල් ගන්න. සිල් ගන්න නැති කෙනෙක් වෙසක්කටවත් සිල් ගන්නවා. ඊට පස්සේ ඒ රසය දැනෙනවා. හරි. ඊළඟ එක අප්පසාද බහුලෝ හෝති. ඔය ගිහිකම උපාසකකම නැති වෙලා පිළිහිලා යන්න හේතුවක් තමයි අප්‍රසාද බහුලව කියන්නේ. විවිධ හේතු නිසා කාලෙන් කාලට බුද්ධ ශාසනයට අනුතුරු වෙනවා. බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ ගැන අපිට කිසිම සංකාවක් නැහැ. සද්ධර්මය ගැන සංකාවක් නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් නිසා අපිට ශාසනය විපා වෙන අවස්ථා සමහරුන්ගේ තියෙනවා. හැබැයි ඒ මෝඩයන්ගේ වැඩේ. අපිට ශාසනෙත් විපා වෙනවා මේ කරන වැඩේ හින්දා. එයාට එපා වෙන්න ඕනේ මේ භික්ෂුව. ඒ වැරද්ද කරපු භික්ෂුව හෝ ඒ වැරද්ද එපා වෙන්න ඕනේ. එයා එපා කරගන්න පුළු බුද්ධ ශාසනය. කවුරු හරි කෙනෙක් වරදක් කළාම හිතන්න ඕනේ ඒ තමයි කසාවතක් දරාගෙන ඉඳලා ඒ ස්වාමීන් වහන්සේට තමන්ගේ ගුණේ සීලේ රැකගන්න බැරි වුණා නම් අපි ගැන මොන කතාවද අපි මොන විදිහට පිළිහෙයිද කියලා. ධර්මයක් එක්ක හිටපු කෙනෙක් එච්චර පිළිහුණා නම් අසාවතක් දරාගෙන බණ දහම් කියපු කෙනෙක් එහෙම පිළිහෙනවා නම් කෙලෙස් කොච්චර භයානකයිද කියලා හිතන්න ඕනේ. එහෙම හිතලා පුළුවන් තරම් තවදුරටත් සාසනයට ලං වෙන්න ඕනේ. අනේ අපි පිළිහෙන්න පුළුවන්. ඒ නිසා අපි තවදුරටත් සාසනයට ලං වෙන්න ඕනේ යම් දෙයක් දැක්කම අනුදුරක් දැක්කම හානියක් දැක්කම
විපතක් දැක්කම ඒ නිසා කියනවා මෙතෙන්දී ඔය වෙන දේවල් ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් කම්පා වෙන්න එපා. අප්‍රසාදය හදා ගන්න එපා. හරි. මගපලලාභීන් සිවුරු වරින්නේ නැහැ. මහානායක හඳුරු වරින්න පුළුවන්. මහානායක හඳුරු සිවුරු වරින්න පුළුවන්. මගපලලාභීන් සිවුරු වරින්නේ නැහැ. හරි. එනිසා සිද්ධ වෙන මොනම දෙයක් නිසා දැන් පහුගිය දවස්වල විශාල කෑණියක් ඇති වුණා අපි දන්නවනේ අනුරාධපුරේ නේ. පෙරක්කඩ සාසනෙත් එපා වෙනවා. සාසනේ පහ වෙන්නේ හේතු නෙමෙයි. සාසනේ තව ලං වෙන්න හේතුවක් ඒකයි. සාසනෙන් තමයි මේ ඒකෙන් පේනවා මොකක් හරි ඒක චෝදනාවක් වෙන්න පුළුවන්, අභූත චෝදනාවක් වෙන්න පුළුවන්, ස්ථීර චෝදනාවක් වෙන්න, ඇත්තක් වෙන්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්. මොක වුණත් එවැනි දෙයක් සිද්ධ වුණා නම් අර ජයස් මේ කටමස්ථාන සම්බන්ධයෙන් කතා වෙනවා මේ කියන්නේ. හරි? ඒක දෙයක් වුණා නොවුණා. එහෙම දෙයක් ලෝකෙ සිද්ධ වෙනවා නම් ඒක මහා අපරාධයක්. ඒ අපරාධ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකක් හින්දාද? කෙලෙස් නිසා. ඔය කෙලෙස් නැති කිරීමනේ බුද්ධ ශාසනය බුදුහාමුදුරුවෝ කියන්නේ නේ. මාන්නේ කෙලෙස් කියන්නේ මහා භයානක එකක්. තව දුරටත් ශාසනය පිළිවෙත් වලට අපි කැමති වෙන්න ඕනේ. මම මාසයක් ගන්න රුවන්වැලි සෑයට යනවා. මම මාසයක් ගන්න රුවන්වැලි සෑය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳිනවා කියලා. හැම ඉලිදකම කැලණි වඩිනවා. හැම බ්‍රාහ්මණකම කැලණි වඩිනවා. ප ဋ ාණ දේශනය කරනවා. හැම දවසකම රාත්‍රියේ බණ දීප නැත්නම් ප ဋ ාණ දේශනය කරනවා. මම දන්නවා මම පිළිහෙන්නේ නැතුව තියාගන්න ඒ ටික කරන්න ඕනේ. මොකද නිවන් දකින්න ක්‍රම වලට ඒක උපකාර කරනවා. ධම්ම සත්‍යයනා. ඒ නිසා අප්‍රසාදය හදාගන්න දෙයක් නැහැ. පුද්ගලයෝ කොහොමත් පුද්ගලයෝනේ. පුද්ගලයෝ ළඟ දුර්වලතා තියෙනවා. රහතන් වහන්සේලා ළඟත් යම් දුර්වලතා තිබිලා තියෙනවා. නේ? සංසාරික දෝෂ. ඒවත් එක්ක අපි ගැට ගහන්නේ නැතුව සිල්වතුන් ගැනම හිතන්න ඕනේ. ගුණවතුන් ගැනම හිතන්න ඕනේ. යහපතුන් ගැනම හිතන්න ඕනේ. අප්‍රසාදයේ හේතු වෙන දේවල් වලට හිතට දෙන්න එපා. බලන්නවත් එපා මරන්න. නේ? ඒවා බලලා හිත උද්දල් කරගන්න එපා. අනේ හෝ කියාගෙන නේ? ඒ නිසා අප්‍රසාදයේ හිතේ හදාගන්න එපා. උපාසක උපාසිකාවන් හිත ප්‍රසාදය ඇති වෙන බණහන්න. නේ? අප්‍රසාදයේ දේවල් දැක්කම අනිත් පැත්තට මොකක් හරි සර්ච් කරලා වෙන එකක් ධර්ම දේශනාවක් අහන්න. සංඝ ගුණ අහන්න. නේ? මේ බුද්ධ ශාසනයේ තිබු සංඝ රත්නය අති ශ්‍රේෂ්ඨයි කියන්නේ. මම ওই සමහර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. ඊසි අපි මේ ගමේ අපේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් කිල්වත් ගුණවත් යහපත් ඒ බව නෙමෙයි මම මේ කියන්නේ. ඒ අපි කවුරුත් මේ සමාජයත් එක්ක ගැටි ගැටිනේ මේ හාමුදුරුවෝ අපි වැඩ කරන්නේ. අපේ නන්දතනහම අපි කවුරුත් සමාජයත් එක්ක ගැටි ගැටි වැඩ කරන්නේ. බැයි සමහර ස්වාමීන් වහන්සේලා මම ඇසුරු කරලා තියෙනවා අරණ්‍යගත ස්වාමීන් වහන්සේලා. මහාන අරණ්‍යක හරි ගුණවත්. හරි සීලතුන් කියන්නේ. සීල කාගවත් සීලේ වඩන්න බෑ කාටවත්. නමුත් වල ඇසිදීම් රටා ඒ තියෙන අනතිමානී ගුණ හොඳට ඇඟට දැනෙනවා අපිට දැනෙනවා. ළඟින් ඉන්නකොට දැනෙනවා ඒක. ඇසුරෙන් ඒ ඇසුරු කරනකොට තේරෙනවා. හරි යහපත් ගුණ තියෙනවා කියලා. ඒක දැනෙනවා හොඳට තේරෙනවා. ඒ වගේ උත්තර වෙන්න අදටත් කියනවා මේ බුද්ධ ශාසනය. හරි නියතමානී හරි ගුණවත්. මාත් එක්ක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ හම්බන්තොට ඉපදුනේ මදුනගර ආරණ්‍ය මහණුනේ. ඊට පස්සේ අපේ ආරණ්‍යයට වැඩම කළා. අනේ කොච්චර අහිංසකද කියනවා නම් අවසානයේ උන්වහන්සේ අපවත් වෙන්නේ කොහොමද දන්නවද? කූඩැල්ල මාලා අපවත්. අවුරුදු 40 ගානක් වයස. උන් මරන්නවත් මොකවත් යන්නේ නැහැ. එහෙම කමන්ඩ අනුතුලක් වුණා. අනිම කියන්නේ අනිම නිවිච්ච අහිංසක ආරණ්‍ය. කෙනෙක් කෙන්න පුළුවන් නම් අහිංසකුණාම කූඩැල්ල කාලා මැරෙනවනේ කියනවා. හරි? එයා එහෙම අනුතුරු කරන්නේ නැහැ. හරිම අහිංසක ආරණ්‍ය. එයාට ඒ සතුන් ටිකක් ඇලර්ජි. ඒවා විස වුණා එයා. හැබැයි විස වුණාට එයා ඒ ආරණ්‍ය අතහැරියෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ ආරණ්‍ය ගුණධර්ම දිනු කරගෙන අනේ නිහතමානීව හරි නිදහස් වැඩ වාසය කරා. මොකද උන්වහන්සේගේ සිත දියුණු වෙන්නේ ඇති ඒක. කියනවනේ සිත දියුණු වෙනවා නම් ඇඟට මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ කියන්නේ. නේද? ඇඟ කොහොමද කොහේ තියලා පරිස්සම් කරත් ඇඟට හානි වෙනවනේ නේද? ඈ කොහේ තිබෙලා පරිස්සම් කරත් ඇඟට හානි වෙන්නේ නැද්ද? ඇඟට හානි වෙනවම නේද? හරි වුණත් නේ දෙඩ වෙනවා, අසනීප වෙනවා. දැන් මේ දවස්වල අපිට නිතර අහන්න හම්බ වෙන හොඳ කතාවක් නේ අර දෙව්නුවරනේ. මේ දවස්වල මං ඉන්නේ සතියේ දවස් 3ක් විතර දෙව්නුවර අපේ පන්සලක් තියෙනවා ආරණ්‍ය කීර්තනය. දෙව්නුවරට එහා පැත්තේ කපුගම. නේ? මාත් එක්ක වැඩිහිටිය හාමුදුරු කෙනෙක් ඉන්නවා ඒත් මගේ යහළු හාමුදුරු කෙනෙක්
අවුරුදු 78යි වයස. උන්වහන්සේ මට නේද යන්නම් පෙරහැර බලන්න යන්න කිව්වා. යම් පෙරහැර බලන්න යන්න කියලා. අන්න වෙඩිකාරමයි දෙවියන් නැති ඉමු කියලා. බලන්න. බෞද්ධ පෙරහැරකට අනවශ්‍ය දෙයක් එකතු වීම නිසා හිතෙච්ච ප්‍රශ්න. ඒ මෝදු කාර්යත් එක්ක හරි මෝදු කාර්යයේ පැත්ත ඒවත් එක්ක ඒගොල්ලන්ට හරි ඒගොල්ලන්ට එහෙම යම් කිසි දෙයක් එකතු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ ඒව වල යම් කිසි සීමා නිර්ණයක් තියෙන්නේ නේ. දැන් අවසානයේ මොකද උනේ නේ? අවසානයේ මේ පාතාලයට නැති වෙලා වෙඩි තියාගෙන මිනිස්සු මරා ගියාගෙන නේ. කෙනෙක් ඉතාල යහපත් බෞද්ධ දෙයකට අනවශ්‍ය එකක් කොටහක් එකතු වුනහම ඒක විශාල හානියකට හේතුවක් වෙනවා. නිසා බෞද්ධ පෙරහැරවල වලට අනවශ්‍ය මොකක් එකතු කරන්න හොඳ නැහැ. ඒවා බෞද්ධ ආගමික දේවල්ම වෙන්න ඕනේ. අනවශ්‍ය විගඩම් නේ කරුණු ඉස්සරහින් මඩම් වුණා ඊට පස්සේ පිටිපස්සෙන් නටනට සින්දු කීයක අරක්කු බිබි සිගරට් බිබි කොවා කෝලා එකට අරක්කුක දාගෙන වීගෙන යනවා. ඉස්සරහින් කරුණු වඩම් මොන නේ මූද ගොඩ ගන්න නැති එක පුදු බුදුහාමුදුරන්ට එහෙම අකරු කරන්න හොඳද? බෞද්ධ පෙරහැර කියන පෙරහැර පිළිබඳව ලංකාවේ අලුත් කතාවක් හදන්න ඕනේ. අලුත් කතිකාවතක් තියෙන්න ඕනේ. මොනවද ඒවට එකතු කරන අංග කියලා. පෙළක් කියලා මහා විහිළු. බුදුදහමට කිසිම තැනකදී අඩංගුඩ වෙන්නේ නැති විහිළු. නේ? බල පහුගිය දවසක දැක්ක දැන් නම් ඒ සින්දුව නෑ. කර්ණ ජීවරේ වැඩමුවා. කර්ණ ජීවරේ වැඩමනකොට ගහනවා මොකක්ද? හේවිසි එකේ නලාව විදින කොල්ල නලාව විදින්නේ ඒ කාලේ තිබෙන සින්දුවක්. මං කියන්න ඕනේ ඒක කිය තමයි මිනිහා ගහන්නේ. මේ ලංකාවේ මොන තරම් ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් තියෙන්නේ. ඒ හර පද්ධතිය වලට විනාශ වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අපරාධයක්. මේ හර පද්ධතිය කියලා කියන්නේ අපේ වටිනාකමනේ. ඕව ඇත්ත මේ ආච්චිම්බලන වැඩිපුර ඉන්නේ. සීයලා තාත්තලා. ඕව අම්මා තාත්තට වඩා ඕගොල්ලන්ට පුළුවන් පුංචි දරුවන්ට ඒත්තු ගන්නවා. සීයා තාත්තට ආච්චිම්මට ආදරේ. ළඟට ගිහිල්ලා ආදරෙන් දේවල් කියන්නේ. කතා කියන්නේ. රජ කතා කියන්නේ. අපේ සම්ප්‍රදායන් ගෞරවණීය බව ලෙන්ගතු ආදරෙන් කියන්නේ ඔළුව අත ගගා කියන්නේ. ඉතින් මෙහෙමයි අපේ රජවරු කලේ මෙහෙමයි හාමුදුරුවෝ වහන්සේලා. මොකද පුංචි ළමයි විනාශ වෙමින් ඉන්නේ. මනස විනාශ වෙනවා මේ තියෙන දැන් එන්නේ විනාශ වෙනවා කියලා අපිට පේනවනේ ඉස්සර තත්ත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ඒ නිසා අප්‍රසාදය පුළුවන් තරම් අඩු කරගන්න මොකද සාසනය. අපිටම තමයි හානිය වෙන්නේ සාසනයට හානියක් වෙන්නේ අපි අප්‍රසාදයට ආදාරයි. ඊළඟට භික්ඛුසු තේරේසු චේව නවේසුච මජ්ක්‍ධිමේසුච උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ද ගවේසී. රන්ද ගවේසී කියලා කියන්නේ හාමුදුරුවෝ බණ කියනවා. බණ කියනකොට බණ අහනවා. රන්ද කියලා කියන්නේ වැරදි සෙවීමේ සිටින් බණ අහනවා. හාමුදුරුවන්ට කොතනද වැරදෙන්නේ? එහෙම වැරදෙන තැන හොයාගෙන චෝදනාවක් කිරීමේ අදහසින් බණ ඇහුවොත් එතකොටත් බණ තේරෙන්නේ නැහැ කියලා කියනවා. වැරදෙන්න පුළුවන් ගුරුන්ටත් බණ වැරදෙනවා කියනවනේ. කියනවා තෙරුන් වහන්සේ නමක් වේවා, මැදි වයස භික්ෂුවක් වේවා, නවක භික්ෂුවක් වේවා යමක් කියලා දෙනකොට ඒ කියලා දෙන කෙනා ඒ පුද්ගලයා හිතනවලු මට කියලා දෙන මෙයා කවුද? මතක තියාගන්න පන්සිල් කඩන මිනිස්සේ පන්සිල් සමාදන් වෙලා කියලා කිව්වොත් ඒක අවවාදයක්. බණේ කියන්නේ එහෙමයි ඈ. සත්තු මරන මිනිසෙක් ඉන්නවා. එයා කියනවා අනිත් අයට සත්තු මරන්න එපා කියලා. ඒක අවවාදයක් ලෙස පිළිගන්න කියලා කියන්නේ. මොකද එයා සත්තු මරනවා කියන එක ඕකේ. එයා සත්තු මරන එක ඇත්ත. හැබැයි එයා කියන්නේ ඒක කරන්න එපා කියලා. මොකද එයා දන්නවා ඒක හොඳ නැහැ කියලා. හොඳ නැති හින්දා ඒක කරන්න එපා කියන්නේ. ඒකට හොඳම උදාහරණේ බොන අය ඉන්නවනේ. බොන අය ඉන්නවා බොන තාත්තලා පුතාලට කියන බබ් බීමක් කියලා කියනවද? තමනි කියන්නේ පුතේ බොන්න නම් එපා.
මොකද එයා දන්නවා ඒකේ ආදීනව. ඒ සීල් කඩන මිනිස්සෙක් හරි සීල් ගැන කියනවා නම් හරි අපි යාගේ කැඩි සීල් ගැන හොයන්න යන්න ඕනේ නැහැ. මිනිහා කියන්නේ හොඳ එකක්. හරි. එයා කියන එක විතරයි වැදගත්. කියන එක නම් සිල්වත්ද ගුණවත්ද කියලා හොයන්න ගියොත් එහෙම අපිට අවවාදයක් ගන්න වෙන්නේ මොකද මේ ලෝකේ ඔක්කොම සිල්වතුන් නැහැ. මම සම්පූර්ණ සිල්වත්ද? මට සම්පූර්ණ තාම මගේ තියෙනවා යම් දුබලතා ටිකක්. මට සම්පූර්ණ සිල්වත් වෙන්න බැරි වෙලා තියෙනවා. මොකද උපසම්පදා සීලය කියන්නේ අහස වගේ. පෙරක් දැන් හාමුදුරුවෝ නම් උණු වතුර ටික වුණත් දැන් ඇල් වතුර ටික විතරයි ගන්න පුළුවන් මේ වලදඬ පෙරලා අනිත් ඔක්කොම උණු වතුර ටික වුණත් පිළිගම් ගන්න ඕනේ උපසම්පදාව. ඉතින් සමහර තැන් වලදී මේ පිළිගම් ගන්න කෙනෙක් නැතුවට අපි වලදනවා. ඒක ඇවතක්. ලොකු ඇවත් නෙමෙයි ඒක. පුංචි වරදක්. පුංචි ඇවත් ඒක. බුදුහාර එපා කියපු ඒවා. සමහර තැන් වලදී යම් දුබලතා යම් දේවල් අපේ අතින් සිද්ධ වෙන පොඩි ඒවා. ඒක මේ මහා පරිමාණ සමාජ විපර්යාසයට හේතු වෙනව නෙවෙයි. තමන්ගේ ආත්ම සුද්ධියට හේතු වෙන කාරණා. ඒක නිසා අපි අවවාද ගන්න කිව්වොත් අපි සිල්වතුන්ගෙන්ම අවවාද ගන්නවා කියලා එහෙම ලෝකේ නැහැ. සිල්වත්මයි නේ. ඒ නිසා අවවාදේ ලබා දෙන කෙනා සිල්වත්ද ගුණවත්ද කියනවට වඩා දෙන අවවාදේ හොඳද කියලා බලන්න. ඒක ලබා ගන්න කියලා. ඒ නිසා ස්වාමීන්වහන්සේලා සා විශේෂයෙන් වැඩි ගුණවත් අය ඉතින් අපි කවුරුත් පුළුවන් තරම් ගුණවත් වෙන්න ඕනේ. තව කෙනෙක් අවවාද කරනවා නම් ඒක නිසීවාදයක් නැහැ. නමුත් කියන සයන්ස්ලා බොහොම හොඳින් අසුරු කරනවා නම් අවවාද ගන්නවා නම් පොඩි කෙනෙක්ද ලොකු කෙනෙක්ද කියලා එකක් නැහැ නේ. දැන් අපි මේ ඊයේ දැක්ක උපාසකම්ම කෙනෙක් බණ කියනවා. ලොකු වාසනයක් ඉඳගෙන උපාසකම්ම කෙනෙක් බණ කියනවා හාමුදුරු බිම ඉඳගෙන බණනවා. මේ ඊයේ පෙරේද මම දැක්කා. හිතන්න. ඒව සම්ප්‍රදායක් අපේ තියෙනවා. නෑ. ඕගොල්ලෝ මේ ආසන හදලා පුළුවන් තරම් පහලින් ගෙන පුළුවන් පෙළක් අය තවත් පහලින්ම දී. නේ? මේ ගෞරවය දෙන්නේ ධර්මයේ සංඝයාට. අපිට ඔය ගෞරවය ලැබෙනකොට අපි ඉදිවිලාද? මේ පාවට දාලා මුතු කුඩ අල්ලලා නේ? මේවා ඇල්ලුවා කියලා අපි ඉදිවෙන්නේ නැහැ. අපි දන්නවා මේවත් නැතින සුළුයි. මේව වෙනස් වෙනවා. නේ? ස්වභාවිකයි. නිසා ස්වාමීන් වහන්සේ නමකට එහෙම ගෞරවයක් දක්වන උන්වහන්සේලා දන්නවා මේ වල ස්වභාවය මේකයි. මම සත්කාර කරන පෙරක් තැන් වලදී මට සමහර තැන් වලදී පෙරක් බණ වලට වැඩම කරාම මහා විශාල පිටිගැනීම් හම්බෙලා තියෙනවා. විශාල පිටිගැනීම්. නේ? ඔය තොරණංග තොරණ අදලා අවුරුදු ඒක තමයි ලංකාවේ පළවෙනි තොරණ. අවුරුදු 60 හෝ 64 මේ ගිය අවුරුද්ද ඒකට අවුරුද්ද මට මතක හැටියට. මා වැඩම මේ බණට අවසන් දවසේ. මම කියන්නේ තොරණ ඉවර වෙලා බණට වැඩම වුණා. ඒතන නිකන් අර කවුද මේ තාකරඬුවක් වඩමනවා වගේ. ආසිම්මල් දාලා එක විකාරයක්. ශාල පිළිගැනීම. අන් ඒ වගේ දෙයක් මට සිද්ධ වුණේ ගම මම හිතන්නේ මේක මට ලැබෙන්නේ මම ඔය ඉස්සෙල්ලා තුනුරුවන්ට මේ සත්කාරය කරලා තියෙනවා. මේ සත්කාරයේ විපාකයක් මට මේ ලැබෙන්නේ. ඈ ඔබට අනිත් විදියට ලැබෙනවනේ ඒකත් එහෙම තමයි. හරි. ඒ පාපල කර්මයක විපාකය ලැබෙන්නේ. මට ඒක මහත් එක්කුවා. ආමුනේ මගේ නෝනා මට පුදුම විදියට සලකනවා. මට පුදුම විදියට සලකනවා මගේ හිත කවදාවත් විදවලා නැහැ. නිකන් අපේ ගෙදර නිකන් කැම ටික උනා පොඩ්ඩ හැදුවත් නිකන් තරු කන්නේ වගේ හදන්න කියලා. ඒ මහත්යට ඒ විදියට තමයි කැම දෙන්නේ. ආයෙත් නිකන් නෑ අත හොදන්න ඒක වෙනම දෙනවා. අත පිහි දාන්න එක වෙනම. දැන් මේ දෙන්නාගේම ඇනිවර්සරි එකට අවුරුදු 25ක් විතර වෙනවා. දෙන්නාගේ වයස අවුරුදු 50ක්. එච්චරත් ඒ ඉතින් අවුරුදු 50 වෙද්දිත් දෙන්නට එහෙම සැලකිල්ලක් ලැබෙනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. හරියට මට කැම ටික අපේ නෝනා දෙන්නේ මහත්තුරු දැන් ඕක බලාපොරොත්තු වෙන්න එපා ගෙදර ගිහින්. එහෙම තමයි අදටත් මට කැම ටික නෝනා හැමයි දෙන්නේ. කැම කියන්නේ හොඳටම ආහාර ටික හදලා අරගෙන අපි දන්නේ හෝටලයකට ගියාම තරුපන්නේ අදාළ ආහාර පාන දීමතු පරිදි කප්පලා කොටලා ලස්සන කරලා හැඩ ගන්නවලානේ ඒ විදිහට තමයි මට ආහාර ටික සපයන්නේ. ඉතින් මහත්තයා මට කිව්වා ආන්නේ මේ මගේ පරණ විපාකයක් මේ ලැබෙන්නේ. පරණ මම මේ විදිහට මම සත්කාර කරලා තියෙනවා. මහරගම මහත්තයා. ඒ සත්කාර විපාක මේ ලැබෙන්නේ මං ඒ නිසා මං දැනගන්නවා ඕක ලැබෙනකොට මං දන්නවා මගේ එක කුසලයක් දැන් ඉවර වුණා වුණා. දැන් ඒක ලැබෙනකොට කොටහක් ඉවර වුණානේ.
මං ඒ නිසා ඊට වඩා දැන් පින් කරගන්නවා. නොලැබෙනවට වඩා ලැබෙනකොට තමයි වැඩිපුරම පරිස්සම් වෙන්නේ. ඉවරයි නෝනේ. නොලැබුණාම හිතන්න පුළුවන් දැන් කර්මයක් ගෙවුණා. ඒක සතුට වෙන්න පුළුවන්. ලැබුණාම තමයි අසතුට වෙන්න ඕනේ ආපහු. දැන් ලැබෙන දීප් එක අදම ලැබුණා කියන්නේ. හරි. ලැබුණොත් කොටහෙන් හරි කොට හත් දෙන්න. දැන් මගේ කුටියක් හදනවා අපේ ආරණ්‍යකයේ දිනේ මේ දවස්වල. මගේ වහලේ ගහන්න මට හම්බෙච්ච මල් ළඟ තිබ්බ යම්කිසි ආර්ථික මුදලක්. මගේ සහෝදර හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා වැඩිවිරි පැත්තේ. උන්වහන්සේ කුටියක් හදලා උන්වහන්සේ යන්නේ නමක් නැහැ. ආරණ්‍යකයේ දින අපි ළඟ ඉන්න කුටි තියෙනවනේ. අපි වෙනම භාවනා කුටියක් හදාගත්තා ටිකක් අර කුඩි අයත් එක්ක ඉන්න අමාරු නිසා. එතනම පන්සලේම ඊළඟ ඉඩමේ අපේ ඉඩමේ. නිදහසේ ඉන්න එක පුංචි කුටියක්. ඒ වහලේ ගහන්න ඉඳද්දි අර හාමුදුරුවෝ මගේ යාළු මිත්‍ර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කිව්වා මමත් කුටියක් කරනවා මට යන්නේ ගමන් නැති වුණා ප්‍රශ්නයක් වුණා කියලා කුටියක් හදනවා. උන්වහන්සේට වහලෙක ගහගන්න කුටිය හදාගන්න වහලෙට සීට් ගන්න සල්ලි නැහැ. මගේ වහලේ ගහන්න තිබ්බ සල්ලි ටික මම උන්වහන්සේට දුන්නා. බුදුමේ කියන්නේ දවස් දෙක තුනයි ගියේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට මං දුන්නු මුදුලම මට ගෙනත් දුන්නා. වැඩක් නෙවෙයි. ඒ මුදලම ගෙනත් දුන්නා අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ ස්වාමීන් මේක ඔබ වහන්සේගේ වහලෙට තියා ගන්න කියලා. එහෙම තමයි එහෙම එකක් තියෙනවා. දෙනකොට ලැබෙනවා කියන්නේ. හරිද? ඒ නිසා බය නැතුව භික්ෂුවට ගරු කරන්න බුද්ධ ශාසනයේ ඉන්න ඔබට පිළිහෙන්නේ නැහැ. ඔබ අවසන් කාරණා ගේක ඉවර කරන්න ඕනේ දැන් පූජාව තියන්න එපා. ඉතිෝජ බහිද්දා දක්ඛිනියා ගවේෂක කියන්නේ බුද්ධ ශාසනයෙන් පිට දන් දෙන්න හොයන්නේ නැහැ. දුප්පතුන්ට අසරණුන්ට දන් දෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ වැඩි හිටපු කාලේ කියන්නේ විවිධ ආජීවික ශ්‍රමණවරු නේ ඒ පැත්තේ දුවනවා. දැන් අපේ අය දඹදිව යන්නේ තිරුපති යන්නේ. ඒ වගේ. තිරුපති යනවා දඹදිව යන්නේ. දඹදිව ඉන්දියාව යනවා දඹදිව යන්නේ තිරුපති යනවා. ලාභෙට. හරි? වාසියට. නේ? කතරගම යනවා කිරිවෙහෙල යන්නේ නැහැ. කතරගම දෙයියහඳුර පදින්න යනවා. අන්න ඒ වගේ. ලාභෙට. එහෙම යන්නේ නැතුව තුනුරුවන්ගේ ගෞරවය තමන්ගේ බෞද්ධකම රැකගන්න කියලා මේ කියන්නේ මේක දල අදහස. තත්ත පුබ්බ කරණං කරෝති මේ භික්ෂුවට ස්වාමීන් වහන්සේලාට අග්‍රකොට දේවල් දෙන්න කියලා කියනවා දන් දෙන්න. අග්‍රඵලය. නේ? අපි සාමාන්‍යයෙන් අපි ඒක කරනවානේ. ගෙදරුණක් දානයක් දෙනවා. පරිවෙන් හදනවානේ. නේ? මොන්න මේ කාරණා හත. මේ කාරණා හත ඔබට තියෙනවා නම් ඔබ හැබැයි බෞද්ධ ශ්‍රාවකයෙක් බෞද්ධකම රැකගත්ත කෙනෙක් වෙනවා. අපව කාරණා හත ගත්තොත් භික්ෂුන් වහන්සේලා දකින්න කැමති බව, සද්ධර්මය අහන්න කැමති බව, සිල්වත් බව, පූර්ණ බව, අප්‍රසාදේ නැති බව, ස්වාමීන් වහන්සේලා තේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ නේ අද දානගෙන ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ අවුව අපිට නෑ දාන්න. ලොකු හාමුදුරුවෝ නෑ නේද කියලා. එහෙම හිත කලබල කර කවුරු හරි හාමුදුරුවෝ. ඒ වගේ හිත කලබල කරගන්න නැති බව, ඊළඟට බුද්ධ ශාසනයේ දන් දෙන බව, බාහිර දෙයක් කරන්නේ බුද්ධ ශාසනයට හොයන බව. තත්ත පුබ්බ කාරම් හොදි කර්මය කාටත් ඵල දෙනවා කියලා හිතාගෙන කටයුතු කරන බව. ඒ තුන් කාරණා තියෙනවා නම් උපේ උපාසකත්වයේ රැකගන්න එක උපකාරයක් වෙනවා. නම් අපි දැන් අද බණදහමක් කාලා හිත සංසුන් කරගත්තා. අද මේ දවස්වල හරි අමාරුයි මේ අවුව හරියට තියෙනවා. ඉතින් ඒම අපහසුතාවයෙන් යුක්ත කාල පරිච්ඡේදයක් වුණා. ඔබ සතුටින් ඇවිදින්න බොහෝම වමනාවෙන් බණ්ඩාන්න අහලා ගුණ පුරා ගත්තා. ඉතින් අද අපි ආශිර්වාදයන් ඉදිරි කරනවා මේ හබරකර ෆ්‍රෙන්ඩ්ස් සමාජ සුබ සාධක සමිතියේ පින්වන්ත තරුණ පිරිස බොහෝ රාජකාරී මේ ගම වෙනුවෙන් මේ පළාත වෙනුවෙන් කරනවා. ඉතින් ඒ ඇත්තන්ගේ සුබ සාධන කටයුතු හොඳට කරගෙන යන්න අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික ශක්තිය, චිත්ත ශක්තිය, ඒ ඇත්තන්ගේ ව්‍යාපාර කටයුතු වල දියුණුව, ඒ වගේම රැකියාසාවන් වල දියුණුව, ඒ පවුලේ පවුල් වල ධර්මවලගේ දියුණුව ඇතිවීම සඳහාද අපේ කුසලය හයියක් වේවා බලයක් වේවා. අද දහවල් දන් වේලා ඔබ වෙනුවෙන් ඔවුන් විසින් පරිත්‍යාග කරනවා, පූජා කරනවා. ඒ ශක්තියත් ඔවුන්ගේ ගමන යහපත්ව කරගෙන දිගටම කරගෙන යන්න, අකණ්ඩව කරගෙන යන්න, බාධක හමු වෙ නොසෙල්වි ඉස්සරහටම ගමන් කරන්න. හැම අතින්ම චිත්ත බලය, කායික බලය, චිත්ත ශක්තිය, කායික ශක්තිය, මානසික ශක්තිය වඩා ලැබෙන්න ඒ හබරකඩ පෙණ සුබ සාධක සමිතියේ කාටත් මේ කුසල ශක්තියේ බලය පිහිටත්වා ඔබටත් ඔබේ දරුවන්ටත් පවුලේ ඇත්තන්ටත් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපේ මුහුණ නන්දරතන පඬිත හාමුදුරුවෝ වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට සෙට්ටක වර්ණිය වේවා, සනසිල්ල අභිවෘද්ධියම වේවා. ඔබ කාලිකාගේ ජීවිත සුවපත් වේවා.
මේ සමිතිය නම් නිසා අපි හැමදෙනාම මිය ගියා වූ ස්නේහවන්ත ඥාති මිත්‍ර බන්දු වර්ගයාටම පින් වේවා සතු වේවා සුඛ ශාන්තිය වේවා ඒ අත්න්ට නිවන පිණිස කුසල් වේවා අපගේ ආරක්ෂක දේවතා සමූහයෝ පින් ගන්න සපවත් වෙන්න සුවපත් වෙන්න කැමැති ගුණයකින් අවබෝධයකින් වැඩෙන්න පින් කැමැති දෙවියන්ට බ්‍රහ්ම රාජ රාජවරුන්ට පින් වේවා සතු වේවා සුඛ ශාන්තිය වේවා ඊතායික්ම භවයේදී උතුම් නිවනින් නිවෙන්න අපිට තදේවක ලෝකයාට පින් කැමැති හැම කෙනෙක්ටම මේ උදාාර කුසල් හේතු වාසනා වේවා සාදු 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 ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්තං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං ගමෝ හෝතු යාව නිබ්බාන ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 අභිවාදන සීරිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෝපත් වේවා ඊතං